පැහැපිය දොට්ට එක එක බුදියපු ගෑනු මගේ දැහැටවත් පේන්න එන්න එපා. ඵලයන් යන්න. කාර් එක ගේලගින් නවත්තපු ගමන්ම ඇහුනේ තාත්තගේ කෑ ගැහිල්ල. ඒ කෑ ගැහිල්ල මට විතරක් ඇහුණා නම් මට ඒක දරා ගන්න තිබුණා. ඒත් ඒ වෙද්දී නිකේ සර්ටත් තාත්තගේ කටහඬ ඇහිලා තිබුණා. මම බිම බලාගෙනම කාර් එකෙන් බැහැගත්තා. මට සර්ට යනවා කියන්නවත් ඕන උනේ නෑ. එච්චරට දරාගන්න බැරි ලැජ්ජාවක් මට දැනුණා. යනවා කියන්නෙත් නැතුවම යනවද ගිම්හානි? ඒ හඬ හරිම තැම්පත්. යන්නම් සර්. තාත්තා මොනවදෝ කුණුහරුප කියලා අම්මට බනිනවා. මං ගෙටගොඩ වෙද්දිම තාත්තා ඒ කුණුහරුප කතාවලට මගේ ආත්මයත් හවුල් කරගත්තා. මේ එන්නේ පොඩියේ. කොහෙද මගේ අම්මා ගියේ වේද? නවත්ත ගන්න ඔය ජරා කතාව. තමුණුත් තාත්තා කෙනෙක්ද? ලැජ්ජ වෙනවා තමුන් ගැන. මේ පොඩි දරුවෝ ඉස්සරහා කියන ජරා කතාවලට. ඒ හඬට මං ගැස්සුණා. නිකේත් සර්, එයා හැමදේම අහන් ඉඳලා. මං දැක්කා එයාගේ කේන්තිය ඇස් දෙකෙන් පිට වෙනවා. එක එල්ලෙම තාත්තගේ ඇස් දිහා බලාගෙන ඒ ඇස් ගිනි පුලිගොවක් වගේ දීප්තිමත්. තමුසේ කවුද ඔයි මට උපදෙස් දෙන්න? අම්මේ, අම්මට වටින කියන දෙයක් අරගෙන මං එක්ක එන්න. එන්න ගිම්හානි අපි යමු. එන්න දරුවෝ. වචනේ ලැබුණ සැනින් අපේ අම්මා තියෙන රෙදි කෑලි ටිකත් මල්ලකට ඔබාගෙන මාවයි නංගිවයි අල්ලන් එළියට බැස්සා. කොහෙද තමුසේ මගේ ගෑණිව අරන් යන්නේ ආ? නිකේසට ඒව ඇහුණ නෑහුණ ගානයි. එයා අඩිය ඉක්මන් කරලා අපිව කාර් එකට නග්ගගත්තා. තාත්තා ලොකු මන්නෙත් අරගෙන කාර් එක ළඟට එනවා මුලින්ම දැක්කේ මං. අන්න තාත්තා එනවා. ඒ තප්පරෙන්ම සර් කාර් එක පණ ගැන්නුවා. තාත්තා ළඟට එන්නත් කලින් වාහනේ විදුලි වේගෙන් පාරට දැම්මා. මහත්තයාට අපි හින්දා වෙන කරදර. මහත්තයෝ ඔන්න ඔය මගකින් අපිව දාන්න. අපි කොයි හරි අයිනකින් බුදිය ගන්නවා. නංගි තාමත් ඉකි ගහනවා. නෑ ගිම්හානිලගේ අම්මේ. ඔයාලා මං එක්ක අපේ ගෙදර යමු. එහෙ ඔයාලට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. මායි අම්මයි මූණට මූණ බලාගත්තා. අනේ එහෙම ඕනේ නෑ මහත්තයෝ. අපිට පුළුවන් කොහේ හරි ඉන්න. අම්මා ඉන්නකෝ මං හැමදේම බලා ගන්නම්. අපිව සර්ගේ ගෙදරට ගෙනිච්චා. ඒ සර් ඇරෙන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. එදා ඉදන් මගේ ජීවිතේ පෙරළුණු හැම පිටුවක්ම සතුට පිරුණු දවස් වුණා. හොඳට විභාගෙ ලියන්න ඕනේ ගිම්හානි. ඔයා මහන්සි වුණ විදිහට අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් ඒක කරන්න. සර් මට ආශිර්වාද කළා. විභාගේ අන්තිම දවසත් ගෙවුනට පස්සේ මගේ හිතේ තිබුණ බය නැති වෙලා ගියා. එතනින් පස්සේ මං දැනගත්තා මට හොඳටම පාස් වෙන්න පුළුවන් කියලා. පුතේ ලොකු මං කැමති උඹ එකලාසයක් වෙනවා නම් මගේ ඇහැ පිය වෙන්න කලියෙන්. ඇයි අම්මා එහෙම කියන්නේ? තාම විභාගෙ ලියලා මහ දවසක් වුණාද? මටත් ලෙඩ ගානයි පුතේ. එහෙම එකේ උඹ හරි බදලා නංගිවත් බලාගෙන හිටියොත් මට හිතේ සැනසීම ඇස් පියා ගන්න පුළුවන්. හැමදාම මේ මහත්තයාට වද දෙන්න බෑනේ පුතේ. අපි වෙන තැනකට යන්න ඕනනේ. අම්මා කියපු කතාවේ ඇත්තක් තියෙන බව මට තේරුණා. අම්මා කැමති කෙනෙක් බලන්නකෝ. මේ කාලය පුරාවටම මගේ හිත පුරාම හිටියේ නිකේෂ් සර් විතරයි. ගුරුවරුන්ටයි ළමයින්ටයි ආදරය කරන එක තහනම් වුණාට එක හිතින්ම ප්‍රේම කරපු මගේ කුළුදුල් ප්‍රේමය වුණේ එයා. මං කැමති ගිම්හානිව කසාද බදින්න. දවසක් නිකේෂ් සර් එහෙම කියද්දි මං හිටියේ ඇදේ හාන්සි වෙලා. මං අහන් හිටියා සර්ගේ අම්මගේ කතාව. අම්මා එයාට මගුල් බලනවා කියලා කිව්වනේ. ඉතින් මං කැමති ගිම්හානිව බදින්න. එයාට මං ගොඩක් ආදරෙයි අම්මේ. මගේ ඉහේ මලක් පිපුණා වගේ. මට දැනුනේ පුදුම සතුටක්. අනේ මහත්තයා කියන්න එපා. මට පුතා කියන්න අම්මේ. දැන් මං අම්මගෙන් පුතෙක් වගේනේ. වගේ නෙමේ මගේම පුතෙක් තමයි. අන්තිමට අපි දෙන්නගේ මගුල තීන්දුව වුණා. එයයි මමයි දෙන්නම හිටියේ පුදුම සතුටකින්. මගේ ජීවිතේ වීරය එයා. අදටත් මාව ගොඩනංවන මිනිසයා එයා. ගෝලයෙක්ටයි ගුරුවරයෙක්ටයි ආදරය කරන්න තහනම්ද කියලා මන් දන්නේ. ඒත් අදටත් මට ලැබුණු හොඳම හමුවීම එයා. ඔයාලා ආදරෙන් වැරදගත්ත සර් කතාව එහෙනම් අදින් අවසానයි. අලුත් කතාවකින් ලස්සන හමුවීමකින් අපි ආය හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ජීවිතේ හැම මොහොතක්ම විඳින්න පුරුදු වෙන්න. අපි හැමදාම ජීවත් වෙන්න ඈනේ. එහෙනම් ගිහින් එන්න. බයි.